මොකද්ද මේ ෆ්‍රී ෆයර් කියන්නේ? අපි මුලින්ම ෆ්‍රී ෆයර් වල ආරම්භයට ගියොත් මේක ආරම්භ වෙන්නේ 2017 අවුරුද්දේ. 11.studio කියන ආයතනය විසින් නිර්මාණය කරපු මේ ගේම් එක පසුව ගරීනා සමාගම විසින් ලෝකයටම නිකුත් කරනවා. 2017 කාලෙ වෙද්දී PUBG වගේ Battle Royale games ලෝකේ ප්‍රසිද්ධ වෙන්න පටන් අරන් තිබුණා. හැබැයි ඒක ප්ලේ කරන්න high spec smartphones අවශ්‍ය වුණා. අන්න ඒ වෙලාවේ ගරීනා සමාගම ඊටාම දක්ෂ උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි සාමාන්‍ය RAM එක අඩු ඕනෑම දුරකථනයක කිසිම ලැග් එකක් නැතුව ඊටමත් පහසුවෙන් ප්ලේ කරන්න පුළුවන් විදිහට ෆ්‍රී ෆයර් නිර්මාණය කිරීම. මේ හේතුව නිසාම ලෝකයේ වටේම ඉන්න සාමාන්‍ය තරුණ පරම්පරාව අතරට ඊටමත් වේගයෙන් මේ ගේම් එක ව්‍යාප්ත වුණා. මේ ගේම් එකේ තවත් දෙයක් තමයි මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත ක්‍රීඩකයන් 50 දෙනෙකුගෙන් එක් අයෙක් හෝ එක කණ්ඩායමක් පමණක් අවසානයේට ඉතිරි වෙලා බූයා එකක් ලබා ගන්න කරන මේ සටන. මේක ප්‍රතිඵලයක් විදිහට 2019 අවුරුද්ද වෙනකොට ලෝකයේම වැඩිම වාර ගණනක් ඩවුන්ලෝඩ් කළ. ඒ කියන්නේ most downloaded mobile game එක බවට Free Fire පත් වුණා. ඒ වගේම 2021 අවුරුද්ද වෙනකොට දවසකට මේ ක්‍රීඩාව සක්‍රියව සෙල්ලම් කරන පිරිස. ඒ කියන්නේ daily active usersලා මිලියන 150ක් ඉක්මවා ගියා. එය ජංගම දුරකථන ක්‍රීඩාවක් ලැබූ දැවන්තම වාර්තාවක්. තවත් දෙයක් තමයි කාලයත් එක්ක ෆ්‍රී ෆයර් කියන්නේ නිකම්ම ප්ලේ කරන ගේම් එකක් විතරක් නෙමෙයි. එය මිලියන ගණන් මුදල් තියාගෙන e-sports වෘත්තීය මට්ටමේ ගේම් එකක් බවට පත් වුණා. ෆ්‍රී ෆයර් වර්ල්ඩ් සීරීස් වගේ ලෝක මට්ටමේ තරඟාවලි හරහා ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයන් බිහි වුණා. අපේ ශ්‍රී ලංකාව තුලත් ෆ්‍රී ෆයර් නිසා විශාල පිබිදීමක් ඇති වුණා. ගේමින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ස්ට්‍රීමර්ස්ලා වගේම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් රැසක් මේ හරහා තමන්ගේ ජීවිතය සහ වෘත්තිය ගොඩනගා ගත්තා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ ලෝක පූජිත තරු පවා මේ ක්‍රීඩාවේ චරිත බවට පත් කරන්නට ගරීනා සමත් වුණා. ඒත් අද වන විට මේ ගේම් එකේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. විවිධ රටවල තහනමලට ලක්වීම සහ විවේචන අද වන විට මේ ගේම් එකට එල්ල වෙනවා. ඒ කොහොම වුණත් ෆ්‍රී ෆයර් කියන්නේ මොබයිල් ගේම්ස් ඉතිහාසය වෙනස් කරපු ටර්නින් පොයින්ට් එකක්. ඒ අපිට කියා දුන්නේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න මිල අධික පරිගණක හෝ උපකරණ අවශ්‍ය නැති බවයි. උත්සාහය සහ දක්ෂතාවය තියෙනවා නම් සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකකින් වුණත් ලෝකය දිනන්න පුරුවන් කියලා ෆ්‍රී ෆයර් ඔප්පු කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් දැන්ම ලයික් එකක් දාන්න. ඔයාලා මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවද නැද්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලා තවත් කට්ටියට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. මේ Game Talks